බලන්න මේ ඕක ඇඳන්නම් එන්න ලෑස්ති වෙන්න එපා හොඳේ. ඔයියෝ. ඒ උදේ ඉඳන් ආහෙන් ඇඬුනේ මගුල පොල් ගේන්න යන්න ඕනේ කියලා රෙද්ද. ලෑස්තිර පොල් ගේන්න යන්න උගල. ඉක්මනට ලෑස්ති වෙන්න බබානේ. පොඩක් ඉන්න හොඳේ මගේ ඉක්මනට අවශ්‍ය කතාගෙන යන්න බෑ දෙන මට ඉක්මනට ඕනේ. මම මගුල තාමත් නැහැ බලන්න. මක්ක කොන්නවත් දැන් හොස් දාන්නේ කියලා. හොස් දාන්න කියලා පැය ගණනක් ගන්නවා. හොස් නෙමෙයි දාන මොනවද දාන්නද හේදිලා යනවා මම දන්නවා තාඩික දාවි. හෙද්ද. හොස් දානවලු මක්ක කොන්නවත් දන්නේ නැහැ වලා මේ යටිබඩ එන්නේ නැහැ වලා මේ යන්න. ඒක මම ලෑස්ති වෙලා බලාගෙන ඉන්න ඕනේ හෙද්ද එනකම්. මොකද අපි කරගන්නේ ඉක්මනට එන්න පොඩ ඉන්නකෝ. පොඩ ඉක්මනට. සුදු ඉක්මන් කරන්න හොඳේ. ඔකට මම කිව්වා ඉක්මන් ලෑස්ති වෙලා ඉන්න. බලා මේ පරක්කු වෙනවනම් මට වැඩ තියෙනවා. බලා මේ ඕක ඇඳන්නම් එන්න ලෑස්ති වෙන්න එපා හොඳේ. ඔයියෝ වස කැතයි බබා. ඕව නම් පාරේ යන්න බෑ බලා මේ. ඔයියෝ නෑ ඕක ඇඳන් එන්න බෑ. ඇඳුම මාරු කරන් එන්න කියලා. අඳිනකොට බබා ඇඳුමක් අඳින්න ඇඟ වැහෙන්න. ඇඟ වැහෙන්න ඇඳුමක් ඇඳන් එන්න ඕනෝ. බලු හැටි අර. භාගයක් එළියේනේ. දැන් පොල් ගේන බැරිද මේක අදගෙන බෑ පොල් ගේන බෑ. ගිහිල්ලා ඇඳුමක් අඳන් යන්න ගිහිල්ලා යන්න. දුවන්. දිගේ එකක් හොඳේ. හොඳේ. හරි. හයියෝ. මොකද දැන් දිගේ එකක් අදගෙන ඉන්න දිගේ එකක් අදගෙන ආවා. මේ මහරස්නේට ඔහොම ඇඳගෙන ඉන්න බෑනේ බබා. දිගේ එකක් ඇඳන් එන්නේ කිව්ව බබා සාමාන්‍ය දිගේ එකක්. අනේ වලා කොට එකක් අදගෙන ආවම දිගේ එකක් අදගෙන. දැන් මොකද කියන්නේ? මේකත් ගලවන්නේ කියන්නේ. ඔතන ගලවන්න එපා. ගිහිල් ඉක්මනට ඇඳුම මාරු කරන් එනවා සැහැල්ලු එකක්. රස්නේ වෙලාවට ඇඳන් යන්න පුළුවන් එකක්. රස්නේ වෙලාවට ඇඳන් යන්න පුළුවන් සැහැල්ලු එකක් ඇඳන් දුවන්න. යන්න ඉක්මනට. හරි. දැන් මොකුත් කියන්නේ වෙන්න එපා. දැන් යන්න. ආයෙ නමට බැඳුම් මාරු කරන්න ඉන්න බෑ. බබා අම්ම කෙනෙක් වගේ ඕක ඇඳගෙන යනකොට මහත පේනේ වැඳන් යන්න එපා බබා. අයියෝ ඔයාට මං කියන එක තේරෙන්නේ නැහැ බබා. මොකද මට අදින්න කියන්නේ? ශ්‍රී ලංකාවට ගැලපෙන ඇඳුමක් අදින්න. ශ්‍රී ලංකාවට ගැලපෙන ඇඳුමක් අදින්න. ලංකාවේ මිනිස්සු විදිහට තමන්ගේ සංස්කෘතියට ගැලපෙන ඇඳුමක් අදින්න. අද මේ ගැලපෙන්නේ සංස්කෘතිය. පිස්සුද ඔයාට? ඕක පේනවද බබා අම්ම කෙනෙක් වගේ? සංස්කෘතියනේ. ඔව් සංස්කෘතියට ගැලපෙන ඇඳුමක් අදින්න. සංස්කෘතිය පෙන්නන්න මම. ඒ හැරේ මොන මගුලක් ඇඳන් ඉන්නේ දන්නේ නැහැ ඔලා මේ. තාමත් නැහැ මොන මගුලක් කරනවද දන්නේ නැහැ. සංස්කෘතිය ගැලපෙන එක කැන්ද. හප්පට සිරියනියකෝ. මූණත් එහෙනම් ඔක්කොම එහෙනම් එක වචනයක් කියනපො යමන්ද? යන් ඉතින්. යන් ඕක තමයි ගැලපෙන්නේ යන්. සංස්කෘතිය ගැලපෙන එක නම් ලංකාවට ගැලපෙන එහෙමනේ. යන්. ඕක තමයි සංස්කෘතියට ගැලපෙන්නේ. පොඩ්ඩක් ඉන්න බලන්න ඕක තමයි. හරියටම හරි. ඒක තමයි නියමටම සංස්කෘතියට ගැලපෙන්නේ යන්. බමුණු සිංහ කුලේ වගේ.